සුබ දවසක්. ඔයා මේ එකතු වෙලා ඉන්නේ සමීර ටෙක් බ්‍රෝ YouTube channel එකකින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වෙනකොට මේ ChatGPT මුළු ලෝකෙම කතා වෙන තරමටම බලවත් වෙලා තියෙනවා. මොකද අපිට හිතා ගන්න බැරි තරම් ගොඩක් දේවල් මේ වෙනකොට මේ OpenAI හරහා අපිට කරගන්න පුළුවන්. සමහර විට මේ Play Store තුල තියෙන කිසිම app එකක් ChatGPT නිසා අපිට ඉදිරියේදී අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ලොකු softwares apps භාවිතා කරලා කරපු බොහෝ දේවල් දැනටමත් ChatGPT හරහා අපිට කරගන්න පුළුවන්. හරි, දැන් අපි බලමු මේ අලුතින්ම ChatGPT වලට එකතු වෙලා තියෙන පුදුම හිතෙන අලුත්ම අප්ඩේට් ටික මොනවද කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම පහළ තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එක all දාගත්තොත් මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට දැනගන්න පුළුවන්. ඔයා ChatGPT වලට අලුත් කෙනෙක් නම් මේ ගැන දන්නේම නැත්නම් මේ ChatGPT කියන්නේ කෘත්‍රිම බුද්ධියෙන් ක්‍රියාත්මක වෙන AI chatbot එකක්. ඔයාලට පුළුවන් මේ app එක Play Store එක හරහා download කරගෙන Google account එකක් හරහා මේ app එකට login වෙන්න. ඉතින් මම කලින් වීඩියෝ කීපයකින්ම කතා කරලා තියෙනවා මේ ChatGPT භාවිතා කරන ආකාරය සහ ChatGPT හරහා photos generate කරගන්න ආකාරය ගැන. ඔන්න දැන් අපිට පුළුවන් ChatGPT භාවිතා කරලා අපේම photos AI මාර්ගයෙන් edit කරගන්න. ඒ කියන්නේ තවදුරටත් එක app වර්ග softwares අරගෙන phone එකේ memory full කරගෙන දාඩිය දාගෙන edit කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා දකින්න ඇති මේ දවස්වල social media වල ගොඩක් අය මේ විදිහට මේ cartoon style එකට image generate කරලා share කරනවා. ඉතින් ලංකාවේ වගේ රටක මේ වගේ tool එකක් ගැන දැනගත්ත ගමන් ගොඩක් ප්‍රාථමික දේවල් තමයි trending වෙන්නේ. නමුත් මේ ChatGPT හරහා දැන් අපිට මීට වඩා හිතා ගන්න බැරි තරම් ගොඩක් දේවල් කරගන්න පුළුවන්. අංක එක තමයි ඔයාට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ ෆොටෝ එකක background එක ඉවත් කරගන්න. ඉස්සර අපි මේ දේවල් වලට භාවිතා කරේ app එකක් එහෙම නැත්නම් Photoshop වලින් හරි අමාරුවෙන් ඉවත් කරගත්තා. ඔයා පළවෙනිටම මේ option හරහා ගිහින් ඔයාගේ gallery එකෙන් ඔයාට background එක ඉවත් කරගන්න අවශ්‍ය කරන ෆොටෝ එක තෝරගන්න. මට මෙන්න මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ඉවත් කරගන්න ඕනේ. මම මේ ෆොටෝ එක සිලෙක්ට් කරගත්තා. ඊට පස්සේ මෙතනට remove the background කියන කමාන්ඩ් එක දීලා මම මේක send කරනවා. ඔන්න ඔයාලට පේනවා ඇති තප්පර කීපයක් ඇතුළත මට බෑග්ග්‍රවුන්ඩ් එක ඉවත් කරලා දුන්නා. ඔයාලට පේනවා ඇති quality එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් details වල පොඩි වෙනසක් තියෙනවා. ඉදිරි අප්ඩේට් වලින් ට්‍රේනින් වෙලා එනකොට මේ ගැටලුවත් හරියාවි. ඒ වගේම තමයි ඔයාලට මේ option වලට ගිහිලා මේක ඕනේ වෙලාවක download කරගන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න මෙයා මට මේක PNG file එකක් විදිහටයි ලබා දීලා තියෙන්නේ. අංක 2 අපිට ඉස්සර ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එකක් වෙනස් කරන්න නම් මාරම කට්ටක් ගන්න උනා. නමුත් දැන් ඔයාලට පුළුවන් වචන කිහිපයක් භාවිතා කරලා ChatGPT හරහා ඕනෙම ෆොටෝ එකක බෑග්ග්‍රවුන්ඩ් එක තප්පර කිහිපයක් ඇතුළත වෙනස් කරගන්න. මට අවශ්‍ය කරන මේ ෆොටෝ එකේ බෑග්ග්‍රවුන්ඩ් එක බීච් එකේ ඉන්න විදියට හදාගන්න. එහෙමනම් මට පුළුවන් පළවෙනිටම gallery එකෙන් මේ ෆොටෝ එක select කරගන්න. ඊළඟට beach එකේ background එකක් අවශ්‍යයි කියලා replace the background with the beach කියලා අපිට මේ command එක දීලා send කරන්න පුළුවන්. හරි, ඔයාලට පේනවා ඇති මට background එක සම්පූර්ණයෙන්ම beach එකක background එකක් විදිහට edit කරලා තියෙනවා. ඒ වගේම මේ image එකේ තිබුණ තත්ත්වයට වඩා හොඳ quality එකක් ලබා දීලා තියෙනවා. details පවා ගොඩක් ඉස්මතු කරලා පෙන්වන්න try කරලා තියෙනවා. හැබැයි එකෙන් වෙන්නේ පොඩ්ඩක් photo එකට damage වෙන එක. ඉතින් ඔයාලට පේනවා ඇති හොඳම quality එකෙන් background එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඔයාලට අවශ්‍ය කරන හිතේ තියෙන ඕනම background එකක් type කරලා ඔයාලට background එකක් විදිහට replace කරගැනීමේ හැකියාව තියෙනවා. අංක 3 අපිට ගොඩක් වෙලාවට ලොකු ගැටලුවක් තමයි mistake කියන්නේ. ඔයා හිතන්න අපි යම් තැනකින් ඉඳන් ඡායාරූපයක් ගත්තොත් යම් කිසි වරදක් සිදු වුණොත් ඊට පස්සේ අපිට ඒක නිවැරදි කරන්න ලේසි නෑ. මේ වගේ දේවල් වලට ගොඩක් වෙලාවට app හොයා ගන්නත් නෑ. Photoshop වලින් software hacking කරනවා නම් මේකට ගොඩක් ලොකු දැනුමක් අවශ්‍ය කරනවා. ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකේ කිසිම සිනහාවක් අපිට බලා ගන්න පුළුවන් ගමන් නෑ. ඉතින් මට අවශ්‍යයි සිනහා වෙන විදිහට ඉන්න ෆොටෝ එකක් විදිහට මේක generate කරගන්න. එහෙමනම් මට පුළුවන් මේ හරහා gallery එකෙන් ගිහින් ෆොටෝ එක select කරගන්න. ඊළඟට මට පුළුවන් මේ smile කියන command එක දීලා මේ විදිහට send කරන්න. හරි, ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකට සම්පූර්ණයෙන්ම සිනහව අරගෙන දීලා තියෙනවා. කිසිම error එකක් නැතුව ෆොටෝ එක damage කරන්න නැතුව මේක අපිට කරලා දීලා තියෙනවා. ඉතින් ඔයාලට තේරෙනවා ඇති අපිට ඉදිරියේදී හිතා ගන්න බැරි තරම් වැදගත් වෙන tool එකක් තමයි මේ ChatGPT කියන්නේ. ඒ වගේම ඔයා හිතන්න ඔයා ළඟ තියෙනවා ෆොටෝ එකක්. ඔයා ඒ ෆොටෝ එක අරගෙන තියෙන්නේ sunglass එකක් දාගෙන නෙවෙයි. එහෙමනම් ඔයාලට පුළුවන් ෆොටෝ එකට sunglass එකක් replace කරගන්න. ඔයා gallery එකට ගිහින් අවශ්‍ය කරන ෆොටෝ එක select කරගෙන ඊළඟට මෙන්න මෙතනට add to sunglasses my face කියන command එක දීලා මේ විදිහට send කරන්න පුළුවන්.
හරි ඔයාලට පේනවා ඇති මේ ෆොටෝ එකට මේ විදිහට සන්ග්ලාස් එකක් ප්ලේස් කරලා දීලා තියෙනවා. කිසිම එකක් අපිට මේ ෆොටෝ එකේ බලා ගන්න පුළුවන් කමක් නැහැ. ෆොටෝ එකේ ඩීටේල්ස් වල පුංචි වෙනස්කම් තියෙනවා. ඒක තව මාස කිහිපයක් යනකොට අප්ඩේට් වලින් ෆික්ස් කරයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම මේ වගේ ටූල්ස් නිසා ඔයාගේ ෆොටෝ සෝෂල් මීඩියා වල යම් තැන් වල තියෙනවා නම් ඒකේ අවදානම වැඩි වෙනවා. ඕනෙම කෙනෙකුට දැන් පහසුවෙන්ම මේ විදිහට ෆොටෝ එකක් විකෘති කරලා අන්තර්ජාලයට මුදා හරින්න පුළුවන්. මේ වෙනකොට ඒවටම හරියන AI tool උත් නිර්මාණය වෙලා තිනවා. ගොඩක් දුරට ඒ tool මේ Play Store තුලින් අපිට ලබා ගන්න බෑ. අංක 5 ඇඳුම් මාරු කිරීම. ඇත්තටම මම මේක first time තමයි AI tool එකකින් try කළේ. අපිට පුළුවන් අපේ ඕනෙම ෆොටෝ එකක සම්පූර්ණයෙන්ම ඇඳුම් change කරගන්න. ඉතින් මට අවශ්‍ය වෙනවා මේ short එක ඇඳලා ඉන්න girl ගේ short එක ඉවත් කරලා denim එකක් ඇඳන් ඉන්න විදිහට generate කරගන්න. එහෙමනම් මට පුළුවන් ChatGPT හරහා මේ ෆොටෝ එක මේ විදිහට select කරගන්න. ඊළඟට remove short and put on long pants කියලා මේ විදිහට දෙන්න පුළුවන්. මේ command එකම නෙවෙයි ඔයාලට ඕන එකක් දෙන්න පුළුවන්. ඊළඟට මේක send කරනවා. හරි ඔයාලට පේනවා ඇති ChatGPT කොච්චර powerful ද කියලා. මට short එක ඉවත් කරලා trouser එකක් මේ විදිහට generate කරලා දාලා දීලා තියෙනවා. මෙන්න මේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මම මේ විදිහට තවත් ඇඳුම් change කරලා හදාගත්ත photos කීපයක්. අංක 6 අපි ඉස්සර එක beauty apps වර්ග use කරලා තමයි අපේ photos ලස්සන කරගත්තේ. නමුත් දැන් අපිට ChatGPT හරහාම මේ දේවල් සාර්ථකව කරගන්න පුළුවන්. මෙන්න මේ ෆොටෝ එකේ ඉන්න girl ගේ face එකේ pimples එහෙම නැත්නම් acne ගොඩක් තියෙනවා. ඒ වගේම damage skin එකක් තමයි අපිට මේ face එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේ හරහා gallery එකෙන් මේ ෆොටෝ එක තෝරගෙන ඊළඟට remove the pimple and smooth skin කියන command එක දෙනවා. ඊට පස්සේ send කරගන්නවා. හරි ඔන්න ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන්ම ස්මූත් කරලා පිම්පල් රීමූව් කරලා මට ලබා දීලා තියෙනවා. මේ වගේ එඩිටින් බොහෝමයක් අපිට දැන් මේ හරහා කරගන්න පුළුවන්. අංක 7 අපි ඉස්සර ෆොටෝ එකක් ගත්තාම ඒ ෆොටෝ එකේ අනවශ්‍ය ඔබ්ජෙක්ට් එකක් තියෙනවා නම් ඒක ඉවත් කරගන්න මාරම කට්ටක් කෑවා. නමුත් දැන් අපිට පුළුවන් ඒකත් මේ ChatGPT හරහාම කරගන්න. මට අවශ්‍යයි මේ pool එකේ ඉන්න girl ඉවත් කරන්න. ඒ කියන්නේ මට අවශ්‍ය කරන්නේ swimming pool එක පමණයි. එහෙමනම් මට පුළුවන් මේ විදිහට ෆොටෝ එක සිලෙක්ට් කරලා මෙතනට අවශ්‍ය කරන කමාන්ඩ් එක දෙන්න. මම remove person in the background කියන කමාන්ඩ් එක දීලා ඊට පස්සේ මේක send කරනවා. හරි ඔයාලට පේනවා ඇති මාරම ඉන්ට්‍රස්ටිං විදිහට මේ ඔබ්ජෙක්ට් එක remove කරලා දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම girl ඉවත් කරලා තියෙනවා. edit එකක් කරාද කියලාවත් අපිට හොයන්න බෑ. ඔයාලට තේරෙනවා ඇති දැන් මේකේ වටිනාකම. එක දෙයක් නෙමෙයි ගොඩක් දේවල් වලට අපිට මේ tool එක භාවිතා කරන්න පුළුවන්. අංක 8 අපිට සමහර වෙලාවට මෙන්න මේ වගේ image වල text මොන හරි තියෙනවා නම් ඒක ඉවත් කරගන්න අවශ්‍ය වුණාම ගොඩක් අපහසුතාවයට පත් වෙනවා. දැන් මේ වගේ අවස්ථාවක මේ tool එකම ඔයාලට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම මේ වගේ photo editing විතරක් නෙවෙයි ඔයාලට මොන හරි photo එකක type කරගන්න ඕනේ නම් ඒක command එකක් විදිහට දීලා ලස්සනට මේ විදිහට දැනුමක් නැතුව generate කරගන්න පුළුවන්. අංක 9 අපිට සමහර වෙලාවට අපි අතරේ නැති අයගේ ෆොටෝස් පවා හම්බ වෙනවා. ඒ ෆොටෝස් ඉස්සර ගත්ත ෆොටෝස් නිසා සමහර වෙලාවට මුහුණ කොටස විතරයි තියෙන්නේ. ඒ වගේ ෆොටෝ එකක් තියෙනවා නම් ඒ වගේ මූණට ඔයාට වෙනම බොඩි එකක් ජෙනරේට් කරගන්න පුළුවන් ChatGPT හරහා. ඔයාට පුළුවන් ඒ මුහුණ විතරක් තියෙන ෆොටෝ එක ගැලරි එකෙන් ගිහිල්ලා මේ විදිහට සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේකට බොඩි එකක් අවශ්‍යයි කියලා කමාන්ඩ් එකක් දීලා මේක send කරන්න. ඔන්න ඔයාලට පේනවා ඇති මට මේක ලස්සනට ජෙනරේට් කරලා දුන්නා. මේ වගේ දෙයක් අපිට Photoshop වලින් කරනවා නම් පැය ගාණක් යනවා. ඔයාලට තේරෙනවා ඇති මේක කොච්චර powerful ද කියලා. ඉදිරියේදී මේවන් නිසා ගොඩක් අයගේ job පවා නැති වෙන්න නියමිතයි. ඉතින් මීට වඩා බොහෝ දේවල් දැන් මේ ChatGPT AI හරහා අපිට කරන්න පුළුවන්. මම මේ කතා කළේ 105ක කොටසක් පමණයි. 95%ක්ම තවමත් කතා කළේ නැහැ. ඉතින් මේ දේවල් ගැනත් මම ඉදිරියේදී පියවරින් පියවර වීඩියෝ වශයෙන් step by step අරගෙන එන්නම්. ඉතින් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? මම දන්නවා අනිවාර්යයෙන්ම ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක වැදගත් වුණා නම් වටිනවා කියලා හිතෙනවා නම් ඔයාලට පුළුවන් ඔයාගේ අදහස් සහ ගැටලු පහලින් කමෙන්ට් කරන්න. ඉතින් ඔයා මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න කැමති කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක click කරලා bell icon එක all දාගන්න. එතකොට මම අලුතින් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් මාර්ගයෙන් දැනගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ වීඩියෝ මගේ YouTube channel එකේ ගොඩක් කරලා තියෙනවා. channel එකට ආවොත් ඔයාට හැම වීඩියෝ එකක්ම නරඹන්න පුළුවන්. ඒ වගේම මේ දේවල් නොදන්න අයටත් දැනගන්න ඔයාට පුළුවන් මේ වීඩියෝ එක ඔයාගේ social media Facebook WhatsApp වල share කරන්න. එහෙමනම් මම වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු. වීඩියෝ එකත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි.